Hi guys, welcome to my channel. අපි අද යන්නේ කොළඹ. අපේ නෑදෑයෝ ටිකක් බලන්න. එන ගමන් වෙසම් බලන්නත් හිතන් ඉන්නවා. ඉතින් බලමු නේද? ඉතින් දැන් වෙලාව පාන්දර 6යි. අපි මේ බලන් ඉන්නේ අපේ වාහනේ එනකන්. අපි යන්නේ අර බට්ට වෑන් තියෙන්නේ. ඒ වගේ එකක පිටිපස්සේ. මම හිතන්නේ ඒක මාර ෆන් එකක් වේවි. I'm so excited. දැන් වෙලාව 6:00යි කට්ටියව එකතු කරගන්න ගමන් ඉන්නේ. ඇහෙනව නේද කචකච සද්ද අපි වාහනේ. අනිත් බලන්නකෝ ආව ගමන් මගේ ෂීට් එක ගන්න හදන්නේ. මං අල්ලගත්තේ කොණේම ෂීට් එක. එතකොට හොඳට පාර බලන්න පුළුවන්. ඇත්තටම හිතුවා වගේ මේක හරිම ෆන් වාහනයක පිටිපස්සේ නැගලා මෙහෙම ලොකු ටුවර් එකක් යන හිතපු එක ගැන. ඊට පස්සේ බලන්නකෝ වැස්සක් ආවා. අපි ඒක කවර් කරලා නැහැනේ වහලා. ඔක්කොම දෙමෙන්ට ගත්තා. දැන් ඉතින් පීඩ තමයි යන්න වෙන්නේ මේ විදියට. මෙහෙම වහින්න ගත්තා. අනේ බලන්නකෝ වාහනේ ඇතුළයි සීටුයි ඔක්කොම තිබුණා ඇස්සට. ගණන් ගන්න එපා ගයිස් මේ බොරු කියන්නේ මම දන්නේ නැහැ ලිරික්ස් හරියට බොරු කියන්නේ බ්‍රේක් එක ගාවට තාංගාල යන්නේ නරකම නෑ උදේ ටික විතරයි වැස්සේ පැයක් විතර වැස්සට අපි නවත්තන් හිටියා ඊට පස්සේ වුණාට මේ පැවුවා දිගටම ඊට පස්සේ චුටි වැස්ස වලට අහුවනේ ඒක ලොකු ගානක් වුණේ බලන්නකෝ මට හම්බෙච්ච කෙනාව එයා ඩොගී කෙනෙක්. අපි අක්කා කෙනෙක්ගේ ගෙදර ගියා ඉස්සෙල්ලාම එහෙ ඉන්න බල්ලා තමයි වෙන්නේ. මං ඉතින් ආසයි බල්ලන්ට පූසොන්ට සතුන්ට. යේ අපි ආයෙම යන ගම. ඇත්තටම හරිම ෆන් ගයිස්. ඔයාලා ගිහිල්ලා නැත්නම් යාළුවොත් එක්ක හරි යන්න හරිද? මේක මාර ෆන්. ඇත්තටම මම මේ සින්දු දන්නෙත් නැහැ. මට ඉතින් මේ අහලා තියෙන නිසා මේ මතකින් නිකන් ලිරික්ස් කිව්වා බොරු කියනවද දන්නෙත් නැහැ. මේ hina වෙන්න එපා මම බොරු එහෙම කියනවා නෑ. මේ ඇත්තටම මාර ෆන් මේක නම් කියන්න දෙයක් නෑ. ෆන් තමයි. අනේ ඉතින් මම ගන්ටාර කට ඉවරගෙන මේ මිනිස්සු ගියේ එක ලොකු දෙයක්. මගදී කටට පන්සලක් අහුණා මේ අයියලා පිටිපස්සෙන් එනවා. යාළුවා කටට කොහොමද ගත්තා අපිට ගන්න බැරි වුණා. ඒකයි ඇඬුවේ. මේ යාළුවෙක් ඉන්නවා බලන්න. රෝසි. රෝසි. සෝසි. Lassie mama. Oh my goodness. මේ ඊළඟට කියපු ගෙදර එහෙ ඉනවා ලැසි රෝසි. අනේ ෂෝ දෙන්නම හරිම හුර තව. Good. Oh. Lassie. මේ අපි එක චූටි බබා
අනේ යාට කොණ්ඩ පේන්න බෑ. මේ අපේ රණු බබාගේ කොණ්ඩේ අල්ලගෙන හපනවා. ඊට පස්සේ මගේ කොණ්ඩේත් අල්ලන් හපන්න තමයි හදන්නේ. මම නම් දුන්නේ නෑ. මම මොකද කන්ඩිෂන් එහෙම කරලා දෙන හින්දා හොඳ නෑනේ. මේ අපේ රණුගේ කොණ්ඩේම අල්ලගත්ත ගාම තමයි හිටියේ. පේනවා නේද පුංචි පට්ටිගේ දක්ෂතාවය. ඒක ලස්සන දෙයක් කියන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් අපේ අයියා කෙනෙක් කුසින්ට කිව්වා ලස්සනට මම ඉතින් ඔඩියන්ස් එකේ හිටියා බලාගෙන ගායිස් ඔයාලා කාලා තියනවද මේ මල්බෙරි? අනේවා හරිම රහයි. මම ගොඩ කලින් කාලා තියෙනවා. මේ කන්නේ ගොඩ කාලකට පස්සේ. ඇත්තටම මාර එක්ස්පීරියන්ස් එකක් ඉතින් ආයේ ෂීට් එකට අවුව වැටුණා ගායිස්. මම ඉතින් හිටගෙන යනවා මේ. ගායිස් අපේ මේ බබාට ලස්සන ඉල්පාට ඇස් දෙකක් තියෙනවා දැක්කද? එයා හරිම කියුට් අනේ හරිම කාම් චූටි බබෙක්. අන්තිමට අපි ආවේ කටුනායකට අපේ අයියා කෙනෙක් ගෙදරකට. ඊට පස්සේ අපි රෑ වෙලා ටිකක් රෑ වෙලා රැට කෑමක් කාලා තොරන් බලන්න ගියා. මේ අපේ අයියාගේ පපා ෂෝක් නේද? කියුට් යා. එයා මේ තොරන් දැකලා හරිම එක්සයිටඩ්. කටත් අරගෙන තොරන් බැලුවා හරි අවධානයෙන්. ඕකේ අපි ආව ඊළඟ තොරණත් බලන්න. ඉතින් මේ තොරණින් බලුවට පස්සේ ඉතින් අපි කෙලින්ම අපේ ගෙදරට ගියා. අයියලා ගෙදරට. ඉතින් guys that's all. next video එකෙන් ඉක්මනට හම්බෙමු. හැමෝටම goodbye. Thank you for watching. I love you guys. ලක්ෂ්මන් රොඩ්රිගෝ තාත්තාට පිම්පිරි